තේරෙනවද දෙන්නගේ කැපැසිටි දෙකක් කියන එක? හැබැයි මනුස්සකමට මොකක් හදාගන්නවද? එයා මට කා කියපු හින්දා මට එයාට බෑ කියන්නත් බැරි හින්දා මොකක් හදාගන්නවද? වන්දනේ හදාගන්නවා. එහෙම වෙලා නැද්ද මලගේ ජීවිතේ? එයා ඇහුවා එයා බෑ කිව්වොත් දුක හිතෙයි. පව් එයා මං එයා ගැන හිතන්න ඕනේ එක්සෑම් මේ අවුරුද්දේ කෙලව ගත්තොත් අපරාධේ. උඹ යනවා සමාජ සේවය කරන්න. උඹේ ජීවිතේ මොනවා කළාද? උගස් තියලා. හරිද? වන්දනේ හදාගන්නවා. හයිඩ්‍රජන් උට තියෙන්නෙත් එක ඉලෙක්ට්‍රෝනයයි. හරිද? තියෙන්නෙත් එකයි. මචං ෆ්ලුවරින්ට කීයක් තියෙනවද? අවසාන ශක්ති මට්ටමේ කීයක් තියෙනවද? 7ක් තියෙනවා. ෆ්ලුවරින්ට එකක් මදි. ෆ්ලුවරින් අනේ නංගි මට මදි එකයි. මට ඕනේ ඔයා විතරයි. බැරිද වන්දනයක් හදන්න? හයිඩ්‍රජන් නිදනා. එයාට මදි එකයිනේ. පවුනේ. ඒක දෙමු. හයිඩ්‍රජන් ඉන්නවා අනේ අර ඉලෙක්ට්‍රෝනය දෙනවා ඔයා ගන්න. හරි ගත්තා. ෆ්ලුවරින් එනවා නංගි මට මදි එකයි මට ඕනේ ඔයාගේ එක විතරයි මට වෙන කාගේවත් එයා වැඩක් හදාගත්තා. දෙන්නම සතුටින්ද? දෙන්නම සතුටි. මුල් දවස් ටික හරිම ආදරණීය විදිහට ගෙවුවා. හැබැයි තේරුම් ගන්න ඕනේ මොකද්ද? මේ දෙන්නගේ කැපැසිටි දෙක මොකද්ද? සමානයිද වෙනස්ද? වෙනස්. අම්මට සිරි වෙන්න වෙනස්. මනුස්සකමට බන්ධනේ හදාගත්තා වගේ නෙවෙයි. තේරුම් ගන්න ඕනේ. අනිත් කෙනාට අපි කියන දේ තේරෙනවද? අපි කියන දේ දැනෙනවද? ඌ මට බලාපොරොත්තු වෙන දේවල් දෙනවද? ඌට මාව දරා ගන්න පුළුවන්ද? ඌට මගේ කැපැසිටි එක තේරෙනවද? හරිද? සරලයි. ඔයා ගාව වතුර ලීටර් 7ක් තියෙනවා නම් ඔයා යාළු වෙන්න ඕනේ මොකද්ද? ඒ ලීටර් 7 පුරව ගන්න පුළුවන් වාදනයක් තියෙන එකෙක්. මං කියන කාරණාව තේරෙනවද ඔයාලට? ඔයා ගාව 7ක් තියෙනවා නම් ඔබ 3ක් තියෙන එකෙක් එක්ක යාළුවලා වැඩක් නැහැ. උට ඒක පුරවන්න බෑ. උට ඒ කැපැසිටි එක දරන්න බෑ. උට ඔයාව දරා ගන්න බෑ. ඔයාගේ රියැක්ටිවිටි එක ඔයා වැඩ කරන විදිය, ඔයා ජොබ් එකට යන විදිය. හරිද? ඔයා ඒකේ ගිහිල්ලා වැඩ කරන විදිය, ඔයාගේ සමාජ සම්බන්ධතා ටික, ඔයාගේ සල්ලි ටික. හරිද? ඔය හැමදේම බලන්න බෑ. ඔයාගේ උගත්කම. හරිද? ඔයා ජීවිතේ ගන්න ඇචීව්මන්ට්ස්. හරිද? ඒව දරා ගන්න බෑ එයා. ඌට තියෙන එන පොඩි එකක්. උගේ ලෝකේ හරි පොඩි. එහෙම එකෙක් එක්ක මේ සම්බන්ධය තියන්න බෑ. තේරුම් ගන්න. වා ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒ කෙනාගේ කැපැසිටි එක. වේදීද? හරිද? ඔයාගේ තියෙන සමාජ සම්බන්ධතාව, ඔයාගේ ආර්ථික මට්ටම, ඔයාගේ අනාගත හීන, මේ මිනිස්සයාට දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඕන තරම් දැකලා තියෙනවා. තමන්ගේ පාර්ට්නර් වෙනුවෙන් තමන්ගේ හීන අතරපු. අනිත් උන්ට බෙදන්න කලින් ඔයාගේ පිඟාන මොනවා වෙලා තියෙන්නේ? පිරීලා තියෙන්නේ. උඹේ පිඟානත් පිරීලා නැත්තම් තව එකෙක්ට හරියන්නේ නෑ. ඌ ඒක අරගෙන යයි. උඹට මුකුත් නැතිනවා. same thing. ෆ්ලුවරින්ගේ විද්‍යුත්නතාව වැඩි මචං මේ බන්ධනේ පොඩ අදිනවා උගේ පැත්තට. ඉලෙක්ට්‍රෝන දෙක පොඩ අදිනවා. පේනවද වෙලා තියෙන දේ? ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන විදිය විකෘති වෙලාද නැද්ද? විකෘති වෙලා. අසංවිජ බන්ධනය මොන කරන්නේ වෙලාද? තෙරපි කරලා. දැක්කසින් හොඳට මතක තියාගන්න. පාර්ට්නර් කෙනෙක් තෝරද්දී කැපැසිටි එක බලන්න. කෙලවෙන්නේ උඹට. මේ මිනිස්සයා ඔයා නම් හරිද ඉස්සෙල්ලා තමන්ගේ කැපැසිටි එක ගැලපෙන එකෙක් වань. තමන් නැත්තම් ඒ ලෙවල් එකට වෙනස්. නැත්තම් උඹට කෙලවෙන. ඔයා මේ මිනිස්සයා නම් කරන්න දෙයක් නැහැ. ඔයාට මෙතන ඉන්න බෑ. ඔයාට යන්න වෙනවා. බන්ධනේ එහෙම තමයි. ඔයාගේ පාර්ට්නර්ට වඩා හයි අචීවිං කෙනෙක් නම් එයාට වඩා ලොකු අනාගතයක් ඔයාට තියෙනවා නම් පේනවා නම් කරන්න දෙයක් නැහැ. බන්ධනේ කඩන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. that's it. එහෙම තමයි ලෝකෙ ඇති. මොකද මේ මිනිස්සයත් එක්ක හිටියොත් උඹට කෙලවෙන. පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ ජීවිතේ ඉස්සරහට යන්නද කෙලවෙන්නේ. you have the answer. ඔයාගේ සක්සස් එක අනිත් කෙනාට උපේක්ෂාවෙන් දරන්න බැයි නම් හොඳම දේ දමල ගාලා බලන්න. එහෙම තමයි. ටොක්සික් මිනිස්සු ජීවිතෙන් ඈත් කරන්න බෑ. මං හිතන්නේ සාසංගය බඳ තුනාතර කී. කාට හරි හිතනවනම් මට තමයි කිව්වේ. ඔතොට තමයි කිව්වේ. හරි නේද?